අද මේ නැවේ සෝලෝ ඩේට් එකක් යන්න තමයි මේ හදන්නේ. දැන් සාමාන්‍යයෙන් අපි නැවේ වැඩ ඉවර වෙන්නේ හවස් 5ට. ඉතින් මේ 5ට වැඩ ඉවරන දවසේ 4ට ඇවිල්ලා කන්න තමයි දැන් මේ යන්න හදන්නේ. බෑග් එකේ තියෙන්නේ රැට අඳින්න ඕන කරන ඇඳුම් ටික තමයි බෑග් එකේ තියෙන්නේ. දැන් මේක මේ සෝලෝ ඩේට් එකක් කියලා නිකන් විහිළුවට කිව්වේ. මේක ඇවිල්ලා මේ ලොකු නැව්වල මේ හවස 5න් පස්සේ වැඩ ඉවරුණාට මේ නැව දැන් සාමාන්‍යයෙන් අලුත් නැව්වල ගොඩාක් පරණ ඒවා නෙවෙයි අලුත් නැව්වල තියෙනවා නැව අන්මෑන් කරනවා කියලා. අන්මෑන් කරනවා කියන්නේ 5න් පස්සේ කවුරුත් ඉන්නේ නැහැ. අපිට පුළුවන් මේ සිස්ටම් එකක් තියෙනවා. සිස්ටම් එකෙන් මේ අපේ කැබින් එකට එන්ජින් රූම් එකේ එලාම් මොකක් හරි ආවොත් ඒ හැම එකම කැබින් එකට එන විදිහට සෙට් කරන්න පුළුවන්. ඒක තමයි අන්මෑන් කරනවා කියන්නේ. මේ දැන් අන්මෑන් කරපු වෙලාවක එලාම්යක් ආවම අපි කැබින් එකේ ඉඳලා එන්ජින් රූම් එකට යන්න ඕනේ. දැන් සාමාන්‍ය මධ්‍යම ප්‍රමාණ නැව්වල අපි ඉන්න ඇකොමඩේෂන් එක තියෙන දැන් අර නැව්වල සුපර් ස්ට්‍රක්චර් එකේ ඉඳලා කෙලින් පල්ලෙහාට ආව ගමන් එන්ජින් රූම් එක තියෙන්නේ. දැන් ඒනට මේ වගේ ලොකු නැව්වල එහෙම නෙමෙයි තියෙන්නේ. එන්ජින් රූම් එක තියෙන පිටිපස්සේ. දැන් ඇලාම් එකක් ආවොත් අපි අර විදිහටම කැබින් එකේ ඉඳලා දැන් ওই ලිෆ්ට් එකේ පල්ලෙහාට ඇවිල්ලා පිටිපස්සට දුවන්න ඕනේ එන්ජින් රූම් එකට. එතකොට ඇලාම් එනවා කියන්නේ දැන් ඔය හිතන්නකෝ ඔයගොල්ලෝ හිතන්නකෝ දැන් වාහනයක දැන් මේ ඔයිල් එන්ජින් ඔයිල් ටෙම්පරේචර් හයි හරි මොකක් හරි එහෙම ඔය තියෙනවනේ. ඒ වගේම අපේ නැවේ තියෙනවනේ මැෂිනරිස් 60 හමාරක්. ඒ හැම එකටම තියෙනවා ඒ වගේම සේෆ්ටි අලාම්ස්. ඒවට රෙස්පොන්ඩ් කරන්න තමයි අපි යන්නේ එකක් ආවොත්. දැන් මේ වගේ ලොකු නැවක එහෙම අපි කැබින් එකේ ඉන්න වෙලාවක ආවොත් අපිට මේ ඒ දීලා තියෙන ටයිම් පීරියඩ් එක ඇතුළත අපිට එන්ජින් රූම් එකට යන්න බෑ. ඒ විනාඩි 5යි තියෙන්නේ. විනාඩි 5 ඇතුළත අපි ගිහිල්ලා ඒ අලාම් එක ඇක්නොලෙජ් කරන්න ඕනේ. ඒ විනාඩි 5 ඇතුළත අපි ඒක ඇක්නොලෙජ් කරේ නැත්නම් අනිත් අපේ ඉන්ජිනියර්ස්ලාට ඒ අලාම් එක යනවා. ඊට පස්සේ මහරය ඔක්කොම අල්ල හැර ගන්නවා. ඒක තමයි ප්‍රශ්නේ වෙන්නේ. ඉතින් ඒක හින්දා මේ වගේ ලොකු නැව කියන සාමාන්‍යයෙන් 10000 TU වගේ ඉඳන් ඉස්සරහට කියන්නේ කන්ටේනර් පෙට්ටි 10000 ඉඳන් ඉස්සරහට තියෙන නැව්වල අපි රෑට එන්ජින් රූම් එකේ තමයි ඉන්නේ. දැන් අර කලින් වීඩියෝ එකේ තිබ්බේ මම දැන් 5ට වැඩි ඉවරන එකේ 4ට මම එනවා. ඇවිල්ලා මේ පොෂ් එකක් දාගෙන බෑග් එකේට ඇඳුම් ටික අරමණන් ටික දාගෙන කාලා 5 වෙද්දි මං එන පල්ලෙහාට. දැන් මම එනකන් මේ කියන්නේ හෙට ඉන්න ඩියුටි ඉන්ජිනියර් ඉන්නවා මම එනකන් මේ එන්ජින් රූම්. මම ආවට පස්සේ එයා යනවා. ඊට පස්සේ දැන් මේ වගේ ලොකු නැව්වල සාමාන්‍යයෙන් එන්ජින් රූම් එකේ තියෙනවා වෙනම ඩියුටි කැබින් එකක්. ඒ කැබින් එකේ තමයි අපි නිදාගන්නේ. එනකොට දැන් මේ නැවේ අපිට ECR එකේ කියන්නේ එන්ජින් කන්ට්‍රෝල් රූම් එකේම අපිට මේ ඇඳක් එහෙම තියෙනවා. ඒකින්ද උතන තමයි අපි නිදාගන්නේ. දැන් මම එනකන් එහා පැත්තේ 3rd ඉන්ජිනේ හිටියා. ඊට පස්සේ කැඩ්ඩා හැම ඉන්නවා. දැන් මේ තියෙන දැන් 9ට රෑ 9ට 8:00ට විතර ඔය ලොග් පොත කියලා එකක් තියෙනවා. ඒක අපි ලියන්නේ. ඒ කියන්නේ 9ට එන්ජින් රූම් එකේ රවුන්ඩ්ස් ගන්නවා. මමයි මට ඇසිස් කරන අනිත් රේටිනුයි එකතු වෙලා අපි රවුන්ඩ්ස් ගන්නවා එන්ජින් රූම්. එන්ජින් රූම් එක රවුන්ඩ්ස් ගන්න ගමන් තියෙනවා එක් මැෂිනරිස් ඒ වගේ පැරාමීටර්ස් අපි ලියා ගන්නවා. ලියාගෙන ඇවිල්ලා අර පොත ලියනවා. ඊට පස්සේ මේ මම නම් ඉතින් ওই පොතක් කියවනවා මොකක් හරි. කියවලා නිදා ගන්න වෙලාවම අර බෑග් එක දාගෙන ඇඳුම් ටික ඇඳගෙන නිදා ගන්නවා. ඔය දැන් මම පෙන්නන්නේ මේ ඔය ලාම්යක් එන විදිහ. දැන් ওই විදිහට ලාම්යක් ආවම ඔය වගේ ඕක කෑ ගහන්න ගන්න. ඕකම අපේ කැබින් වලටත් ඔය වගේ උච්චර සද්ද නෙමෙයි. මේ ලාම්යක් එනවා කැබින් වලට. දැන් මෙතන අපි නිදා ගන්නකොට අර අපි නිදා ගන්න ඇඳ තියෙන කෙළවරේ. දැන් අර එලාම් එකේ සද්දේ අතන්ට හරියට ඇහෙන්නේ නැහැ. ඒකින්ද මේ තව අපි ගාව දින පොඩි ස්පීකරයක් ඕක සෙට් කරගන්නවා ඇඳ ගාව. එතකොට එලාම් එක ආවම ඇහෙනවා. එහෙම නැත්තම් ඉතින් ඇහුන් නැත්තම් අනිත් කට්ටිය ඇහැරෙනවා. ඉතින් ඇහැරිලා ඒගොල්ලෝ ඇකොමඩේෂන් එකේ ඉඳලා එනවා එන්ජින් රූම් එකට. දැන් මගේ රෙස්පොන්ඩ් එකක් නැහැනේ. ඒකෙන් දැන් ඒක විතර මගේ රෙස්පොන්ඩ් එකක් නැහැ. කො මට මොකක් කරලා කියලා.
මේ ඔහොම තමයි ඉතින් සෝලෝ ඩේට් යන්නේ නැවි. දැන් ඔය විදිහට ඕක සෙට් කරනවා. එතකොට ලාම්ම කෙනකොට අර ස්පීකරෙත් අතන සද්ද ඇහෙන්න ගන්නවා. ඊට පස්සේ දැන් ඔය ලයිට් ECR එකේ තියෙන ලයිට් පොඩ් ටිකක් ඕෆ් කරනවා. නැත්නම් ඉතින් එළිය නිදා ගන්න එළියත් එක්ක නිදා ගන්න අමාරු වෙන්නේ. ඔහොම පොඩ්ඩක් ඔක්කොම නෙමෙයි චුට්ටක් ඕෆ් කරලා ඊට පස්සේ නිදා ගන්නවා. මේ ඔය ඊයේ බඩ් එකත් ගහගන්න. මොකද සද්දේ කන්ටේනර් පෙට්ටිය හෙට මෙහෙට වදින සද්ද ඇහෙනවා. එතකොට නිින්ද යන්නේ නැහැ ඉතින්.